හරියලුනේ ඉතින් අද අපි කතා කරන්නේ තවත් විශේෂ ශාකයක්. මේකත් ඔයාලට දැක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොරන් තැන්න පැත්තේ යනවා නම් මේ ශාක උන්තරම් පාර දෙපැත්තේ තියෙනවා. අපිට බලාගෙන මේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේක මොකක්ද කියලා. මේක ගිනි හොඬ කියනවා, ගිනි හොට කියනවා. ඔය වගේ නම් කීපයකින් මේ ශාකය හඳුන්වන අවස්ථාවල් තියෙනවා. මේ ශාකය මීවන විශේෂයක්. කියන්නේ ලංකාවේ හරි ලෝකයේ මට මතකයි විශාලම මීවන විශේෂය. කියන්නේ උසට හැදෙන පොල් ගහක් වගේ එච්චර උස යන්නේ නැහැ. සාමාන්‍යයෙන් උසට හැදෙන මීවන විශේෂයක් මේ ශාකයකට එක්කතු මේක සෑහෙන ලොකු අතීත කතාවක් තියෙන එක සඳහන් වෙනවා. මොකද ඒ කතාව නම් මම මෙතන දැන් කියන්නේ නැහැ. මොකද වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා ඔය ගොඩාක් ඈත අතීතයට ඒ කියන්නේ ඩයිනෝසරස්ලා කාලෙට වෙනකන් යන අතීතයක් තියෙන ශාකයක් කියලා තමයි මේ ගිනි හොඬ. එහෙම නැත්නම් ගිනි හොට කියලා හඳුන්වන මේ ශාක විශේෂය අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙන නිසා සමහර විස්තර වල තියෙන හැටිත් එක්ක ඔයාලා පොඩ්ඩක් මේ ශාකය ගැන විස්තර හොයලා බලන්න. ඒතර ඔයගොල්ලන්ට මේ ශාකයේ අතීතය ගැන සාමාන්‍යයෙන් විස්තර ටිකක් ඔයාලට දැනගන්න මේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විශේෂය හම්බ වෙන්නේ මේක ඉතින් අර මේ ෆැමිලි එකේ යන තව විශේෂ ගොඩක් තියෙනවා. ඒකට මේ එතනදි මම පින්නන විශේෂය මේක සයන්ටිෆික් නේම් එක මම දාන්නම්. මේක ඉන්දියාවේ ලංකාවේ විතරයි වගේ තමයි හම්බ වෙන්නේ කියලා විස්තර තියෙන්නේ. මේක වෙදකමේදී යොදාගෙන කියන්නේ දේශීය වෙදකමේදී නෙවෙයි ඉන්දියාවේදීම ඒගොල්ලන්ගේ තියෙන වෙදකම් වලදී මේ ශාකයේ කොටස් යොදාගෙන බෙහෙත් කරන තැන් තියෙනවා. විශේෂයෙන් මීවන විශේෂ ගොඩක් වෙදකම් අවස්ථාවලදී යොදා ගන්න තැන් තියෙනවා. ලංකාවෙත් මීවන වර්ග ගන්නවා බෙහෙත් වලට. එහෙනම් ලංකාවේ මේ ශාකයේ මත මේ ගිනි හොඬ මේ ගිනි හොට කියලා හඳුන්වන විශේෂයේ බෙහෙත් වලට ගන්න අවස්ථාවල් අඩුයි. ඇත්තෙම නැති තරම්. ඉතින් අපි කොහොමද මේක ගැන විස්තරයක් කතා කරන්න ඕනි. මේකේ වීඩියෝ එකක් ගන්න හම්බුනේ හොරන් තැන්නේ ගියේ හින්දා. මොකද මම මේක වීඩියෝ එකක් කරන්න හිතන් හිටියට මේ ශාකයක් හොයාගන්න හම්බුන්නේ නැහැ වීඩියෝ එකක් කරන්න. ඉතින් ගියේ හින්දා වීඩියෝ එකක් කරගෙන හැකියාවක් හම්බුණා. පොඩි ෂෝට් වීඩියෝ එකක් ගත්තා. ඉතින් කොහොම හරි channel එක අලුත් එක්ක එන්න subscribe කරලා එකතු වෙන්න. ඉතින් මෙතනදී මේ ගිනි හොඬ එහෙම නැත්නම් ගිනි හොට කියන මේ ශාකය විශේෂයෙන් ලංකාවේ බෙදගමේදී යොදාගන්නේ නැති වුණා. දැනුවත්ව නම් මේ ශාකය ලංකාවේ බෙදගමේ යොදාගන්නේ නැහැ. ඉන්දියාවේ වගේ රටවල් වල ඒගොල්ලන්ගේ පාරම්පරික වෙදකම් වලදී මේ ශාකයේ කොටස් යොදා ගන්න අවස්ථාවල් තියෙනවා. මේක සමේ රෝග අවස්ථාවල්දී ඔය සමේ එන දද කුෂ්ඨ වන ඒ වගේ සමේ එන විවිධ වූ රෝග අවස්ථාවලට ප්‍රතිකාර ගන්න. ඒ වගේ වකුගඩු රෝග අවස්ථාවලදී ප්‍රතිකාර ගන්න මේ ගිනි හොඬ එහෙම නැත්නම් ගිනි හොට කියන ශාකයේ කොටස් යොදාගෙන බෙහෙත් කරන තැන් තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම දියවැඩියාවට එහෙම ප්‍රතිකාර ගන්න මේ ශාකයේ මුල් වගේ යොදා ගන්න තැන් තියෙනවා කියලා සඳහන් වෙනවා. පිළිකා අවස්ථාවල ප්‍රතිකාර කරන්න ඒවා ඒගොල්ලන්ගේ සාම්ප්‍රදායික වෙදකම් වලදී මේ ශාකයේ යොදාගෙන බෙහෙත් කරනවා කියලා සඳහන් වෙනවා. සුද්ධජීවී නාශක ගුණ තියෙන ශාකයක්. මේක ඔය සමේ රෝග අවස්ථාවලට වගේම ඔය සමේ ඇති වෙන විවිධ හැම රෝගයක සමේ සියලුම සමේ රෝග වගේ අවස්ථාවල ප්‍රතිකාර ගන්න මේ ශාකයේ කොටස් ඒ රටවල් වලදී යොදා ගන්නවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔය භාවිත කීපේ තමයි අපිට දැන් හම්බුනේ. මීට වඩා අමතරව තව භාවිත ගොඩක් තියෙන්න පුළුවන්. අපි දැනට මේ ශාකය ලංකාවේ ගොඩක්ම වෙදකම් වලදී මේ ශාකය ගන්නේ නැති හින්දා අනිත් රටවල් වලදී ගත්තට ලංකාවේ ගන්නේ නැහැ. ගන්නේ නැති තරම්. ඉතින් ඒ වුණාට මේ ශාකය ගැන ඔයගොල්ලන්ට යම්කිසි හෝ දැනුමක් දෙන්න ඕන හින්දා තමයි ওই භාවිත කීපයක් කිව්වේ. ඉතින් එහෙමයි කියලා ඔයාලා ගිහිල්ලා මේ ශාක ගලවන් එන්න මේකේ පැල උක්සන් එන්න ගස්වල හානි කරන්න යන්නත් එපා. මොකද මේ ශාකයත් ලංකාවේ අනිත් පැතිවල හදන්න අමාරුයි. සීතල පැතිවලදී ඉහළ කඳුකර වගේ ප්‍රදේශවලදී තමයි මේ ශාකය හැදෙන්නේ. ඉතින් අනිත් පළාත්වල එහෙම හදන්න මේක අමාරුයි. සීතල පැතිවලදී මේක ලේසියෙන් හදාගන්න පුළුවන්. අනිත් පැතිවලදී ටිකක් අමාරුයි මේව හදාගන්න. ඒ හින්දා පැල උස්සන් එන්න පැල ගලවන්න පැල වලට හානි කරන්න යන්න එපා. ආරක්ෂා කරගන්න. ෆොටෝ එකක් ගහගත්තර කමන්නේ. ලස්සන බලලා වීඩියෝ එකක් කරගත්තර කමන්නේ. ශාකයට හානියක් කරන්න යන්න එපා. හරි ඉතින් ඔය විස්තර ටික තමයි අපිට ගිනි හොඬ එහෙම නැත්නම් ගිනි හොට කියන මේ ශාකය ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් වෙනවනේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. තව ශාක වර්ග ගොඩක් තියෙනවා ඉස්සරහට අරන් එන්න. යන ගමන් වලදී එහෙම අපිට හම්බෙන ශාක වර්ග තියෙනවා. ඒවා ගැනත් වීඩියෝස් ඔයාලට අරන් එන්න. අපේ travel channel එකේ තියෙනවා. මේ channel එක ඇතුළට ගියාම ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඒකට subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.